එතකොට මේ මංගාව ඡායාරූපයක් තියෙනවා එක හන්දියක හරිද නිර්වස්ත්‍රව අල්ලව පුද්ගලයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා පයින් ගහන හැටි මේ තියෙන්නේ පයින් ගහන. එතකොට මේව හරිද? මම හිතන්නේ විපක්ෂයේ മന്ത്രിවරුන් උදේට එනවා කාගෙන් හරි මොනවා හරි ටිකක් හොයාගන්නවා Facebook එකේ උඩ පහළ යන මොනවා හරි ටිකක් හොයාගන්නවා කතාව කරනවා. ඒ නිසා දැන් මට පෙර කතා කරා මරික්කාර් මන්ත්‍රීතුමා මම ඔබතුමාට කියනවා ඔබේ කතාව ඇතුලේ JVP ආධ්‍යාත්මික නායකයා ලෙස සඳහන් කරමින් ඔබ යම් ඡායාරූපයක් මේ සභාවට ඉදිරිපත් කරා. ඒ ඡායාරූපය සභාගත කරන්න කියලා මම ඔබතුමාට මුලින්ම කියනවා. ගරු මරික්කාර් මන්ත්‍රීතුමා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි එතුමිය ආධුනික මන්ත්‍රීවරයෙක් විදියට මම එතුමියට කියන්න කැමති සභාගත කරනවා කියලා මම වචනයක් පාවිච්චි කරොත් තමයි ડોකියුමන්ට් එක සභාගත කරන්න ඕන. එහෙම නැතුව මේ පෙන්වුවා සභාගත කළ යුතු නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉල්ලද ස්ටඩි කරලා එන්නේ. මේ පාර්ලිමේන්තුවේ රීති ස්ටඩි කරලා එන්න කියන පොඩ්ඩක් ඉල්ලෙවලා. අර සභාපති ගරු හස්සාරලියනගේ මන්ත්‍රීතුමිය. විවාදයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් පැහැදිලි ලෙසම යම් ඡායාරූපයක් එතුමා පෙන්නුවා. ඒක ඇත්තනම් ඔබට විශ්වාසය තියෙනවා නම් ඒක සභාගත කරන්න කියලා තමයි මම ඉල්ලා සිටිනේ. කලින් කතා කරපු SM මරික්කාර් මන්ත්‍රීතුමා ෆෝන් එක මෙහෙම පෙන්ලා ඉවරලා මොකද ෆොටෝ එකක් පෙන්නුවා. මම එතුමාට කියන්න කැමති ඒක සත්‍ය ඡායාරූපයක් නම් අද බැරි නම් සවුන්දට සභාගත කරන්න කියලා ඉවර වෙලා අසත්‍ය ඡායාරූපයක් නම් සභාගත කරන්න ඕනේ අපිට දැනගැනීමට අවශ්‍ය වෙන්නේ අපි අවනාපයක් ඇති කරගන්න නැහැ.